මාළු හදලා හිරේ යන්න වෙයිද? මේ මාළු 4 දෙනා හැදුවොත් නම් අනිවාර්යයෙන්ම ප්‍රශ්නයක් වෙනවා. මේ මාළු හැදුවත් නැතත් හොබි එකේ ඉන්න කෙනෙක් හැටියට මේ ගැන දැනගන්න අවශ්‍යම කරුණු ටිකක් තියෙනවා. ඉතින් අපි එක දිගටම රැඳිලා ඉන්න අපි ලස්සන ෆිෂ්. ගිය මාසේ ඒ කියන්නේ 2025 සැප්තැම්බර් මාසේ නිකුත් කරපු ගැසට් එක අනුව පිරානා නයිෆ් ෆිෂ් ඒ කියන්නේ මන්නයා ඇලිගේටර් ගා රෙඩ් ලයින් ස්නේක් හෙඩ් කියන 4 දෙනා ඉම්පෝර්ට් කිරීම ළඟ තබා ගැනීම සහ විකිණීම තහනම් කරලා තියෙනවා. මේ ගැසට් එක ගොඩක් හයි ලෙවල්. ඒ කියන්නේ වැඩි විස්තර නැති ගැසට් එකක්. මේක මම වීඩියෝ එකත් ටිකක් පරක්කුනේ. මේක ගැන හොඳට ස්ටඩි කරන්න ඕන හින්දා. මේ බෑන් එක අදාළ වෙන්නේ ඉම්පෝර්ට් කරන්න විතරද? මේක ඉම්පෝර්ට් කිරීම ඇතුළුව ළඟ තබා ගැනීම, විකිණීම, ප්‍රීට් කිරීම මේ සියලුම දේවල් මේ ගැසට් එකෙන් තහනම් කරලා තියෙනවා. දැනට මතවා මේ වර්ග ඇති කරනවා නම් මොකද කරන්න ඕනේ? තියාගත්තොත් හිරේ යන්න වෙයිද? දැනට මේ වර්ග ඇති කරනවා නම් ගොඩක් කලබල වෙන්න එපා. අපි නැක්ඩකට කතා කළාම ඒගොල්ලෝ කිව්වේ මේ ස්පීෂීස් ඇති කරනවා නම් ළඟම තියෙන නැක්ඩා ආයතනය සම්බන්ධ කරගන්න කියලා. මේ ගැන දැනුම් දුන්න කියලා. නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්නෙ නැහැ කියලා තමයි නැක්ඩ එක කියන්නේ. මොකද දැන්ට නීතිමය ක්‍රියාමාර්ගයක් ගැන කිසිම සඳහනක් වෙන්නේ නැහැ. ඒකත් ලොකු අඩුවක් මේ ගැසට් එකේ. තව ගොඩක් අහන ප්‍රශ්නයක් තමයි තමන්ගේ පර්සනල් යූස් එකට, ඒ කියන්නේ තමන්ගේ ගෙදර ඇක්වේරියම් එකේ මේ මාළු වර්ග තියාගෙන ඉන්න පුළුවන්ද කියන එක. ඒකත් අහනම්. අපි විකුණුවේ නැති වුණත්, අපි බ්‍රීඩ් කළේ නැති වුණත් ළඟ තබා ගැනීමත් මේ ගැසට් එකට අනුව තහනම්. මගේ පෞද්ගලික මතය නම් මේකට යම්කිසි නීතිමය රාමුවක් යටතේ හොඳ රෙස්පොන්සිබල් ෆිෂ් කීපර් කෙනෙක් නම් නීතිමය රාමුවක් යටතේ හදාගන්න දෙනෙක් ගැන මම නම් වරදක් දකින්නේ නැහැ. මේක වෙන රටවල යම්කිසි විදිහකට බෑන් වෙච්ච මාළුනත් ඇති කරන්න දෙනවා. උදාහරණයක් වශයෙන් ඇරවානා. ඒක ඉම්පෝර්ට් කරලා ගේන්න පුළුවන් බ්‍රීඩ් කරපු තැන හරියටම කියන්න පුළුවන් සර්ටිෆිකේට් එකක් තියෙනවා. හැමෝටම මේක ගන්න දුන්නොත් නම් කිසිම කන්ට්‍රෝල් එකක් නැහැ. නමුත් ඒක කන්ට්‍රෝල් එකක් යටතේ තබා ගන්න දෙනවා නම් මං හිතනවා මීට වැඩිය සාර්ථක වෙයි කියලා. මේකෙන් අනිත් මාළුන් හදන එකට ඉම්පැක්ට් එකක් තියෙයිද? ගප්පි වගේ මෙහි බ්‍රීඩ් කරන පොඩි සත්තුන්ට නම් දෙයක් නැහැ. හැබැයි ඉන්දියාවෙන් අපි දන්නවා සමහරලාට එන ස්නේක් ෂිප්පන්ට අස්සේ ඩාරියෝ වගේ පොඩි මාළුත් එනවා. ඩාරියෝ හදපු කෙනෙක් නම් ඔයා දන්නවා මේ කොච්චර ලස්සන මාළුද කියලා. හැබැයි ඒ වගේ මාළු එන්න තියෙන chance එක දැන් ටිකක් අඩු වෙනවා. මොකද ඉම්පෝර්ට් බෑන් කළාම ෂිප්මන්ට් එකක් යටතේ එන්න තියෙන අනිත් මාළුත් ඒගොල්ලෝ ගේන එකක් නැහැ. ඉතින් මේ කාලේ ඇතුළත මේ තහනම් වර්ග මිලදී ගත්තොත් මොකද වෙන්නේ? නීතිමය ක්‍රියාමාර්ගයක් නම් ගන්න එකක් නැහැ. මේ තහනම ගැන ඕගොල්ලෝ හිතන දේ මොකද්ද? ඒ ගැනත් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම අපේ වීඩියෝ එකට ලයික් එකක් දාන්නත් අමතක කරන්න එපා. නීතිය ක්‍රියාත්මක වෙන කාලයක ඉන්නේ. ඒ කියන්නේ මේ නීති දැනටමත් බලපානවා. හැබැයි නීතිය ක්‍රියාත්මක වෙන්න තාම පටන්ගෙන නෑ. මේ කාලය අතරතුර අපි ගන්න මාළු ගැන පොඩක් හිතලා බලන්න වෙනවා. මේ හොබි එකේ ඉන්න ගොඩක් අය දන්නේ නෑ හදන මාළු එළියට ගියාම ඒ කියන්නේ පරිසරයට මුද හැරියොත් එකෙන් සිදු වෙන්න පුළුවන් හානිය. ඉතින් විශේෂයෙන්ම පිරානා, ස්නේක් හෙඩ් වගේ සත්තු පරිසරයට මුද හරින එක ඊටාම භයානකයි. දැන් දැදුරේ මාළු අල්ලන්නත් පිටරටින් ගොඩක් කට්ටිය ආවනේ. ඉතින් මේක ඉන්ඩස්ට්‍රියක් හැටියට ඩෙවලප් කරන්න පුළුවන් දෙයක්ද? ඇත්තටම ගේම් ෆිෂිං වගේ දේවල් වෙන රටවල ඩෙවලප් කරනවා. අපිට අනාගතයේදී සමහර විට මීට වඩා වර්ග මේ තහනම් ලිස්ට් එකට ඇඩ් වෙන්න පුළුවන්. හිතන විදිහට ඒ ලිස්ට් එකේ ඉන්න ඕන. හැබැයි අපේ ඕනෑම aquarium එකක ඉන්න සත්තුත් විශේෂයෙන්ම ටැංකි සුද්දා ඒ වගේ සත්තුත් සමහර විට මේකට ඇඩ් වෙන්න පුළුවන්. සමහර මාළු ඉන්නවා නිකන් දුන්නත් හදන්න හොඳ නැති. මේ මාළු දන්නේ නැතුව හදන්න පටන් ගන්න අයට හැමදාමත් ප්‍රශ්න. අන්තිමට වෙන්නේ මාළු හදන එකක් නවත්තලා හොබි එකකිනුත් අයින් වෙන එක. මේ මාළුව පොඩි කාලේදී හරියම ලස්සනයි. ඒ වගේම වැඩි ගානකුත් වෙන්නේ නැහැ. ඒකින්ද ගොඩක් අලුත් අය ඔස්කාල හදන්න පටන් ගන්නවා. හදනවා නම් අඩුම ගානේ අඩි 4-5ක් ලොකු ටැංකියක හදන්න ඕනේ. ඒකින්ද මෙයාව ගන්නවා නම් හොඳට දෙපාරක් හිතලා ගන්න. ලංකාවේ පිරාන හදන්න තහනම්. හැබැයි පිරානා වගේ ඉන්න පකු හදන්න තහනමක් නෑ. ආසාවට හදන්න ගත්තට ගොඩක් අය දන්නේ මේගොල්ලෝ අඩි 3ක් වගේ ලොකු වෙනවා කියලා. අන්තිමට වෙන්නේ ළඟම තියෙන ගඟට හරි ඇලට හරි ගිහිලා දාන එක. මෙයාගේ තියෙන අමුතුම ලස්සනක්. ඒකින්ද ලෝකෙ ගොඩක් පොපියුලර් වැරයිටි එකක් තමයි ෆ්ලවර් හෝස්ලා කියන්නේ. ඉස්සර නම් ලොකු ගාණක් වුණා. දැන් නම් රුපියල් 1500ට වගේ ගානකට හොඳ ක්වොලිටි පැටියෙක් හොයාගන්න පුළුවන්. ඒ හින්දා හොබි එකට අලුතෙන් ආව අය වුණත් ෆ්ලවර් හෝල්ලා ඇති කරන්න try කරලා බලනවා.
හැබැයි ෆ්ලවර් හෝස්ලට වතුර කන්ඩිෂන හොඳටම තියෙන්න්න ඕන ෆිල්ටරේෂන් ගැන වැඩි අවබෝධයක් නැතුව මේ වගේ සතෙක් හදන්න ගන්න එක ප්‍රශ්න ගොඩකට මුල ෆ්ලව හෝන්ලල් බලු පැටව වගේ ඉතින් අපි කවුක් කැමති නෑන අපේ ගෙදරන්න බලු පැතිය ඩුකෙන් හා ලෙඩෙන් ඉන්නවට ෆ්ලව හෝස්ලට ඒවාගේම සලකන්න ඕන ගෝල් ෆිෂ් මේ ලිස්ටකට දැම වැරදිලාද ගොඩක් අය මුලින්ම ටැංකයක් ගත්හම ඇක්ෂකම් එකින් හම්බුවෙන ගෝල් ෆිශ්ලා මටත් එහෙමයි මංගත් අඩි දෙකේ ටැන්කේටත් පොඩි කෝල් ෆිෂ් යෝඩු හතරක්ම හම්බ වුණා ඒක එක ජෝඩුව ගොගලයිස් මට උම සෙට් නැති වුණත් නිකන් දුන්න කියලා අරගෙනාව ගෝල් ෆිශ්ල ගොඩක් ජාගන්න හින්ද ෆිල්ටකේෂන් හොඳටම තියෙන්න්න ඕන ඒ නැතිවුණත් ඇමෝන ස්පයික් වගේ ඇවිදින් ගොඩක් මලු නැතිවෙන මට තුනේ ඒකමයි දිගින් දිකට මාළු මැකට හින්ද ටැංකි කරන්න වැඩේ මට එපා වුණා කාලයක් කෙනකං මාළු හැදන් ඇතුව හිටිය මේක මට විතරක් පිච්ච දෙයක් නෙමේ ගොඩක් අයට වෙන දෙයක් ඒක හින්න දැම අපි ගෝල් ෆිශ්ලව මේ ලිස්ටකට දැම්මේ තදයක් කියන්න මතකුණානි මං අක කිව්ව ගොගලයිස් ජෝඩුව අන්තිම ටැන්කීතකුණේ උන් දෙන්න විතරයි ප්ලාන්ට ටෑන් හදන අතක මේ වගේ ගොඩක්ම පොපිල ටයිග බාප්ස්ල එක පාටිං ඉන්නවා මේ මාලු කලෆුල් වගේ මැක්ටව ඒ හිද ප්ලාන්ට ටැන්කිට හොඳටම ගැලපෙනවා හැබැයි මේ මාලු අනිත් අයගේ වල්කන්න හරිම කැමති මේකොලු කීපදෙන් දැම්මොත් මුළු ටැන්කියම ස්ට්‍රෙස් වෙන්න පුළුවන් හැබැයි ටයිග බා වෙනුවට චෙරිබාබ හැදුවත් මේ ප්‍රශ්න ඇති වෙන එකක් නෑ ඇක්වරේ පිළිබඳ හොඳ දැනුමත් තියෙන ඇත් මේ සතාව හදන්න කියලා අමාරුව වටනවා ඩිස්කස්ල ගොඩක් ගණන් හින්ද ආදුනිකයෝ ගොඩක් වෙලාවට හදන්න යන්නේ නෑ ඩිස්කස් ටෑන් හදන්නේ ගොඩක් වෙලාට ස්ටේට සිම්බල ඇක්විදිට ඩිස්කස්ල ගොඩක්ම සෙන්සිටව් වතුව කටිෂන් හරිටම තියෙන්න්න ඕනෑ ඒ වගේ මේගලුන්න දෙන කෑම ගැනත් විශේෂයෙන් හිතන්න ඕනෑ ඒක හිද ශොප් එකගේ දැක්ක පලට ගන්න යන්න එපා හොඳට රිසර්ච් කල්ල හදන්න පටන් ගන්න ඩිස්කසල් ගණන් හින්ද ඒ වගේම ලස්සන ඒන්ජල් ෆිශ්ල හදන්න ගොඩක් අය නැඹුරු වෙනවා මේකල ගොඩක් ලස්සනයි හැබැයි ඒ වගේම ගොඩක් ඇග්‍රසිව් විශේෂයම මේටිං කාලෙට අනිත්තක මේගොලු හදනවන හොඳ උස ටෑන්ක් හදන්න ඕන ලස්සනයි ගණන් අඩුයි කියලා ගන්න හොඳ නැති මාළුවෙක් තමයි ඒන්ජල් ෆිෂ් ගුවාමි වගේ ගොඩක් ඉන්නවා හැබැයි සමහර ස්පීශීස්ලා ඉන්නවා ගන්න හොඳ නැති විශේෂයම කිසින් ගුරාමි ජයන්් ගුරාමි මේගොල්ල අලුත් අය හදන්න හොඳ නෑ චොක්ටත් ගුරාම් කියලා ජාතියක් ඉන්නවා ඒගොල්ල ගොඩක් ලොකු වෙන්නෙත් නෑ හරිම පිස්ෆුල් හැබැයි තාම මේගොල්ලෝ ලංකාවට වැඩි ඇවිදින්නේ ආවගාම අපි ඔගොලන් කියන්නම් ඒහින්ද අප සබස්ක්‍රයිබ් කළ තියාගන්න එක්වගේ මහතන අපිට තියෙන ලොකුම් ප්‍රශ්න තමයි ටැන්කිවල තියෙන ඇල්ගී ඉතින් අපි මේ ප්‍රශ්න විසඳන්න කියලා ගොඩක් වෙලාට ගෙනල දානවා කොමන් ප්ලෙකෝ හරි චයිනී සැල්ගීටල් හරි ඒකෙන් වෙන්නේ ප්‍රශ්නය දෙක වෙන එක මිසක් ඇල්ගී ප්‍රශ්න විස දෙන්නේ නෑ ගොඩක් මේ ගොල්ලොන් ගන්නේ මේ ගොල්ල ගොඩක් ලොකු වෙනවා කියලවත් ඇග්‍රසි වෙනවා කියලවත් දන්නේ නැතුව මේ ගොල්ල වෙනට ගන්න පුළ සුපරි මාළුවක් ගැන විස්තර දැනගන්න මේ වීඩියෝ නකබන්න